ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කවදාවත් හිතන්නේ නැතුව ඇති මෙහෙම වෙයි කියලා. කොහොමද? මොකද්ද වෙලා තියෙන්නේ? ඩොනල්ඩ් ට්‍රම්ප් කීවෙනි වතාවටද මන්දා අද නැවතත් 6 වෙනි 7 වෙනි වතාවද ඒ කියපු වාර ගණන් කරන්න අමාරුයි. නමුත් ඔහු අදත් ප්‍රකාශ කරා ඉරාන යුද්ධය ඇමරිකාව සහ ඊශ්‍රායලය දින්න කියලා. හැබැයි ඔහු මේ ප්‍රකාශ කරන උනාට එදාට පහුවදාටත් ඉරානය ඊශ්‍රායලය හෝ මැද පෙරදිග අනිත් රටවල් වලට පහර දෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් මීට කලින් ප්‍රකාශ කරා ඉරානයේ නාවික ශක්තිය සම්පූර්ණයෙන්ම විනාශ කරා කියලා. නාවික හමුදාවක් නැත්නම් ඉරානය කොහොමද හෝමුස් සංධිය පාලනය කළේ? මේ වගේ ප්‍රශ්න ගොඩක් එක්ක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශ සමාජගත වෙන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පහුගිය දිනවල ප්‍රකාශ ගොඩක් කරා. මේ ප්‍රකාශ ඔක්කොම පිස්සෙක්ගේ ප්‍රකාශ කියලා ලෝකේ හංගඩු ගහන්න ගත්තා. මොනවද මේ ප්‍රකාශ? ඔහු කිව්වා ඉරානය සමග සාකච්ඡා පවත්වනවා. සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට දවස් 5කට යුද්ධ නවත්වනවා කියලා. ඒ ශනික ඉරානයෙන් කියනවා අපි කිසිම සාකච්ඡාවක් පවත්වන්නේ නැහැ. සාකච්ඡාවක් පැවැත්වුවෙත් නැහැ. අපේ ප්‍රහාර යුද්ධය ඉවර වෙනකන් යුද්ධය ඉරානයේ දිනනකන් ඔවුන්ගේ මේ ප්‍රහාර දියත් කරනවා කියලා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැත්තෙන් ආයෙ කියන්නේ ඉරානයේ නාස්තිකවි හදන්නේ නැහැ කියලා එකඟ වුණා. ඉරානය යුද්ධය නවත්තන්න එකඟ වුණා. ඉරානය සාකච්ඡාවලට එකඟ වුණා. ඒ වගේම ඉරානය හෝමුස් සංධිය ඉරානය සහ ඇමරිකාව දෙගොල්ලම එකතු වෙලා පාලනය කරනවා වගේ අර මෝඩ ප්‍රකාශ මෝඩ පන්නේ ප්‍රකාශ විටින් විට නිකුත් කරනවා. මේකට හේතුව මොකද්ද? මේකට හේතුව තමයි ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ ඊශ්‍රායල කවදාවත් හිතුවේ නැහැ ඔවුන්ට මේ වගේ දෙයක් වෙයි කියලා. ඔවුන් හිතුවේ ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට බෝම්බ දාලා ඉරානයේ නායකයා ඛමේනිව ඝාතනය කරපු සැනින් මේ ඉරාන යුද්ධය නවතී. එහෙම නැත්නම් මේ ඉරානි ප්‍රශ්න විසඳෙයි. ඔවුන්ට අනුව ඒ ප්‍රකාශ කරන ඉරානි ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔවුන් කියනවා. ඉරානයේ නාස්තිකවි හදනවා කියලා කියනවා. නාස්තික ද්‍රව්‍ය තියාගෙන ඉන්නවා කියලා කියනවා. ඉතින් මේ ප්‍රශ්නය ඇමරිකාවේ හිතුවේ ඉරානයේ නායකයා ඛමේනිව ඝාතනය කරපු සැනින් මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙයි කියලා. හැබැයි මොකක්ද උනේ? ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරපු ලොකුම වැරද්ද තමයි ඛමේනිව ඝාතනය කරපු. ඒක දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තේරලා ඇති. තේරලා තියෙන්නේ. ඒක තමයි මේ විදිහට ඉරානෙත් එක්ක සාම සාකච්ඡාවලට යන්න සූදානම් වෙන්නේ. මොකද යුද්ධය පටන් ගන්න දවසේ කිව්වේ මේ යුද්ධය දවස් 2-3 ඉවරයි. ඒ වගේම ඛමේනිව ඝාතනය කරාට පස්සේ කිව්වේ යුද්ධය මෙතනින් ඉවරයි. මෙතනින් හරි ඉරානය පාලනය කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තමයි කිව්වේ. හැබැයි එහෙම කියලා දැන් මාසයකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. තවමත් ඉරානය ස්වාධීනව ඔවුන්ගේ ප්‍රහාර එල්ල කරනවා. මැද පෙරදිග අනිත් රටවලට උන් තර්ජනයක් කළා තියෙනවා. අදත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් කරලා තියෙන්නේ ඇමරිකාව මේ ඉරාන යුද්ධය අවසන් කරා. ඉරාන යුද්ධයෙන් ඇමරිකාව ජයග්‍රහණය කරා. ඒ වගේම ඉරානයේ හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සම්පූර්ණයෙන්ම මේ වෙද්දි විනාශ කරලා තියෙනවා කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් අදත් ප්‍රකාශයක් නිකුත් කළා කියලා තියෙනවා. හැබැයි ඔබට හෙට බලා ගන්න පුළුවන් ඒක ඇත්තක්ද බොරුවක්ද කියලා. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වෙනකන් දවසින් දවස කර ප්‍රකාශවල කිසිම සත්‍යතාවයක් නැහැ. ඔහු ඒක අර ඉබාගතය කරන ප්‍රකාශ බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඇමරිකාවේ ජනාධිපති හිතුවේ නැහැ. ඒ වගේ ඊශ්‍රායලයේ නෙතන්යාහුලා හිතුවේ නැහැ මේ වගේ දෙයක් ඔවුන්ට වෙයි කියලා. ඔවුන් හිතුවේ දවස් 4-5 මේ වැඩ ඉවර වෙයි. ඊට පස්සේ සාමාන්‍ය විදිහට වැඩේ කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ හින්දා ඔවුන් මේ යුද්ධය පටන් ගත්තා. මම හිතන්නේ ඇමරිකාව මේ ඔවුන්ගේ නෝන යුද්ධයකට පැටළුනේ. ඒකට මේ විදිහට ඇමරිකාව ඇතුලේ දැඩි විරෝධතාවයක් තියෙනවා. ඇමරිකාවේ අපිට දැනගන්න ලැබෙනවා ඇමරිකාවේ හමුදාව අතර මේ විදිහට රාවයක් පවතිනවා. ඔවුන්ගේ නෝන යුද්ධයකට ඔවුන් ජීවිත නැති කරගන්නේ මොකටද කියලා පොඩි රාවයක් එනවා ඇමරිකාවේ හමුදාව ඇතුළේ. මැද පෙරදිගට යන්නේ ඉන්න සොල්දාදු අතර මේ රාවේ ලොකුවට තියෙනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. ඉතින් මේක තමයි ඇමරිකාවට උනේ. ඇමරිකාවට වෙච්ච ලොකුම පරාදය තමයි ඇමරිකාව මේ වෙනකන් යුද්ධය පටන් ගන්නකම් ඉරානයට සම්බාධක දාලා තිබ්බා. ඒ වගේම ඉරානයේ තෙල් අනිත් රටවලට යන්න බැරි වෙන්න ඇමරිකාව සම්බාධක දාලා තිබ්බා. හැබැයි මේ යුද්ධය පටන් ගන්න දවස් 20ක් වගේ යද්දී ඇමරිකාවට සිද්ධ වෙනවා ඉරානයේ මත පනවලා තිබ්බ මේ සම්බාධක සම්පූර්ණයෙන් ඉවත් කරන්න. ඉරාන තෙල් මත පනවලා තිබ්බ ඒ සම්බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඇමරිකාවට සිද්ධ වුණා. මේක ලෝකය දකින්නේ එහෙම නැත්නම් මේක ඇමරිකාව දකින්නේ
ඇමරිකාව ලැබපු ලොකු පරාජයක් විදිහට. හැබැයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා යුද්ධය දින්න කියලා. එහෙමනම් ඇයි මේ තෙල් මත තිබ්බ සම්බාධක ඉවත් කරේ? ඒක තමයි ඇමරිකාව මිනිස්සු ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අහන ප්‍රශ්නය. ඇමරිකාව යුද්ධය දිනනවා නම් එහෙම නැත්නම් ඇමරිකාව මේ යුද්ධය අවසන් කරලා තියෙනවා නම් ඇයි ඉරානය මත පනවලා තිබ්බ සම්බාධක ඉවත් කරන්නේ? සාමාන්‍ය යුද්ධයක් යනවා නම් සම්බාධක පනවන එක තමයි කරන්නේ. හැබැයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිද්ධ වෙනවා ලෝක ආර්ථිකය වැටෙන එක. ඒ ලෝක ආර්ථිකය වැටුනහම ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලොකු ප්‍රෙෂර් එකක් එනවා. විශේෂයෙන් මොකද ඇමරිකාවේ ආර්ථිකය මේ හින්දා කඩා වැටෙනවා. ඒ කඩා වැටෙන එක වළක්වා ගන්න. එහෙම නැත්නම් ගෝලීය තෙල් ආර්ථිකය, බලශක්ති ආර්ථිකය සමතුලිත කරන්න, එහෙම නැත්නම් බැලන්ස් කරන්න ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිද්ධ වෙනවා විටින් විට ප්‍රකාශ කරන්න හෝමුස් සංධියේ බලය ඉරානය සහ ඇමරිකාව සමග බෙදා ගන්නවා. ඉරානයේ තෙල් වලට තියෙන සම්බාධක ඉවත් කරනවා. ඒ වගේ ඉතාමත් හිනහ උපදවන ප්‍රකාශ කරන්න ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඇමරිකාව හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. ඩොනල්ඩ් ට්‍රම්ප් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. ඔවුන්ට අද අත් වෙලා තියෙන ඉරණම ඉතාමත් ඛේදනීයයි. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් මේ යුද්ධය දින්නත් මේ යුද්ධය අවසානයේ අපි හිතමු මාසයක් දෙකක් හෝ ගිහිල්ලා ඩොනල්ඩ් ට්‍රම්ප් එහෙම නැත්නම් ඇමරිකාව ඊශ්‍රායලය මේ යුද්ධය දින්නත් දැනටමත් ඇමරිකාව ඊශ්‍රායලය මේ යුද්ධය පරාජය වෙලා තියෙනවා. මේ යුද්ධය ජයග්‍රාහකයා තීරණය වෙන ඉස්සරහට දරා ගැනීම සහ ප්‍රතිප්‍රහාර දක්වීමේ ඒ බලය කොච්චර දුරට තියෙනවද කියලා. අපි දන්නවා ඊශ්‍රායලයේ දරා ගැනීමේ ශක්තිය මේ වෙද්දි කඩා වැටීමට ලක් වෙමින් පවතිනවා. මොකද අයන් ඩෝම් වගේ ඒ ප්‍රතිප්‍රහාරක යුනිට් වලට ප්‍රතිප්‍රහාරක අංශ වලට මේ වෙද්දි දැඩි පීඩනයක් එල්ල වෙලා තියෙනවා ඉරානය දිගින් දිගටම කරන මේ ප්‍රහාර අනුව. ඉරානය මේ ප්‍රහාර තවත් සතියක් දෙකක් පවත්වාගෙන යන්න ඉරානය සමත් වුණොත් අයන් ඩෝම් වගේ මේ ආරක්ෂක උපකරණ සම්පූර්ණයෙන්ම ආරක්ෂක පද්ධති සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්න පුළුවන් කියලා මේ වෙද්දි මූලාශ්‍ර සඳහන් කරනවා. මේ වගේ තත්ත්වයක් ඇති වෙයි කියලා. මේ අයන් ඩෝම් වගේ ආරක්ෂක පද්ධති මෙහෙම පීඩනයට ලක් වෙලා විනාශ වෙන්න ඔන්න මෙන්න තත්ත්වයකට එයි කියලා ඊශ්‍රායලය හිතුවෙත් නෑ. ඩොනල්ඩ් ට්‍රම්ප් හිතුවෙත් නෑ. ඔවුන් හිතුවේ ඉරානයේ නායකත්ව මණ්ඩලය එහෙම නැත්නම් ඉහළ නායකත්ව ඒ පුද්ගලයන් සියලු දෙනා ඝාතනය කරාට පස්සේ ඉරානයට නායකයෙක් නැති වෙයි. ඉරානයට නායකත්වයක් දෙන්න කෙනෙක් නැති වෙයි. ඒ වගේ තැනකදී ඉරානයේ පළවහැරලා ඉන්න රජකුමාරයෙක් ඉන්නවා. මේ රජකුමාරයාව නැවත රජ කරවන්න පුළුවන් ඒ කියලා ඊශ්‍රායලය හිතුවා. ඇමරිකාව හිතුවා. හැබැයි ඔවුන්ගේ ඒ උත්සාහය එහෙම නැත්නම් ඔවුන්ගේ බලාපොරොත්තු මේ වෙද්දි සම්පූර්ණයෙන්ම සුන්නත් දුවිලි වෙලා තියෙනවා. මේ වෙද්දි ඉරානය අන් කවරදාටත් වඩා ඉතාමත් ශක්තිමත්ව ඇමරිකාවට සහ ඊශ්‍රායලයට ප්‍රතිපහාර එල්ල කරන තත්ත්වයක් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම මැද පෙරදිග අනිත් රටවල් වලට විශාල තර්ජනයක් වෙන හැටි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වයකට මේ ලෝකය ඇද දැමුවේ නෙතන්යාහු සහ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඉතින් මේ වෙද්දි ඔබ දන්නවා අපේ ආර්ථිකය අනිත් රටවල ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙමින් පවතිනවා. මේ වගේ තත්ත්වයකට සම්පූර්ණයෙන් වක් වෙන්න ඕන ඩොනල්ඩ් ට්‍රම්ප්. මොකද ඔවුන්ගේ ඊගෝ එක ඔවුන්ගේ මේ යුද මානසිකත්වයේ හින්දා තමයි ලෝකෙට මේ වගේ තත්ත්වයක් ඇති වුණේ. මේ හින්දා මුළු ලෝකෙම ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ වෙද්දි ලොකු ප්‍රෙෂර් එකක් එනවා මේ යුද්ධය නවත්තන්න කියලා. හැබැයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ යුද්ධය නවත්තන්න බෑ පරාජිතයෙක් කියලා. ඔහුට ඕනේ මේක ජයග්‍රාහකයෙක් විදිහට මේ යුද්ධය අවසන් කරන්න. හැබැයි මේ යන තත්ත්වෙත් එක්ක ඩොනල්ඩ් ට්‍රම්ප්ට බැරි වෙනවා ජයග්‍රාහකයෙක් විදිහට මේ යුද්ධය අවසන් කරන්න. ඒක හින්දා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් විටින් විට ප්‍රකාශ කරන්නේ ඉරානය සමග සාකච්ඡා පවත්වන ඉරානය සමග තියෙන මේ යුද්ධය ඇමරිකාව දිනුවා. මේ වගේ ප්‍රකාශ විටින් විට කරන්නේ ඒ පරාජිත බව නවත්ත ගන්න. සමහර විට දැන් ඉරානයෙන් කියනවා ඔවුන් කිසිම සාකච්ඡාවකට එකගුණේ නැහැ කියලා. හැබැයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැත්තෙන් කියනවා මේ යුද්ධය නවත්තන්න ඉරානය සමග සාකච්ඡා පවත්වනවා කියලා. මේ වගේ කතා ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ සමහර විට මේ යුද්ධකින් ජයග්‍රහණය කරන්න බැරි බව ඩොනල්ඩ් ට්‍රම්ප් හිතාගෙන ඇති. ඔහුට දැන් වැටහෙලා ඇති. ඒ හින්දා ඔහු මේක සාකච්ඡා මාර්ගයෙන් අවසන් කරන්න. මොකද මේක පරාජිතෙක් විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප්ට යුද්ධය අවසන් කරන්න බෑ. එහෙම වුණොත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ යුද්ධ මානසිකත්වයට ඉතාමත් උම්මත්තක යුද්ධ මානසිකත්වයට දැඩි හානියක් වෙන්න පුළුවන්. රටවල් හැම පරාජිතෙක් විදිහට හංගඩු ගහන්න පුළුවන්. ඒ හින්දා ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කරන්නේ මේක කොහොම හරි ජයග්‍රාහක මානසිකත්වයෙන් අවසන් කරන්න. එහෙම කරන්න උඩ දැන් වැටිලා තියෙන යුද්ධකින් මේක එහෙම කරන්න බැරි බව. ඉතින් මේ හින්දා ව්‍යාජ සාකච්ඡා ව්‍යාජ ප්‍රකාශ මාර්ගයෙන් මේ යුද්ධය තමන් සතු කරගන්න උත්සාහ කරනවා.
මේක ඇත්තරම ඇමරිකාවට මේ උන්ගේ ඉතිහාසය වෙච්ච දැවන්තම පරාජය වෙන්න පුළුවන්. මොකද දැන් ඉස්සරහට යුද්ධ දින්නත් ඉස්සරහට ඇමරිකාව මේ යුද්ධ ජයග්‍රහණය කරත් ඉරානය සහ මුලින්ම විනාශ කළා. මේ යුද්ධය ජයග්‍රහණය කරත් ඇමරිකාවට මේ වෙච්ච මොකද ඇමරිකාවේ ජනාධිපතිවරයාව ඇමරිකාව තුලත් ඉරානය පාකිස්තානය බංග්ලාදේශය වගේ රටවල් තුල ඉතාමත් සමච්චලයට ලක් වෙන පුද්ගලෙක් කියලා ඉවරයි. මොකද ඔහු කරන ප්‍රකාශ එවලෙම සමාජ මාධ්‍ය හමුවේ එහෙම නැත්නම් අනිත් මාධ්‍ය ප්‍රධාන මාධ්‍ය හමුවේ පවා ඔහුගේ ප්‍රකාශ විවේචනයට ලක් වෙනවා. ඒ වගේම විවේචනය විතරක් නෙමෙයි සමච්චලයට ලක් වෙනවා. ඉතින් මේ වගේ තැනකට ඇමරිකාව පත් වුණ එක මම හිතන්නේ ඉතිහාසයේ ඇමරිකාව ලැබපු දෙවන්තම පරාජය වෙන්න ඇති. ස්තුතියි. ඉස්සරහට මේ යුද්ධය ගැන මේ වගේ අවධානය ලැබිය යුතු කතා අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න.